කෙසෙල් ගහේ නෙළුම්. Hi guys, welcome back to my YouTube channel. I hope you guys are doing great. මේ උදේ පාන්දර නිදිමතේ අපි මේ යන්න හදන්නේ පොඩි trip එකක්. One day නෙමෙයි one night trip එකක් යන්න හදන්නේ. අපි යන්නේ down south. මම යන ආසම පැත්තක්. අද යන්නේ අපි මිරිස්සේ ඒකත් boat ride එකක්. Wales Paradise Cruise. මෙන්න මෙතනට එන්න ඕනේ නිසා තමයි අපි උදේ පාන්දරම පිටත් උනේ. මේන් අපේ trip එක යන gang එක. මෙතැන්ට අපි 6:30 වෙනකොට එන්න ඕන වෙලා තිබුණු නිසා උදේ පාන්දරම නැගිටලා ආවේ. එතරිනුත් අපි මේ හබ් එක පැත්තට එන්න ඕනේ බෝට් එක ගන්න. හරිම ලස්සනයි මෙතන view එක. අර උදේ පාන්දර නිසා sunlight and everything was perfect. මේක මගේ first boat experience එක මෙහෙම මේ Wales බලන්න යන. So I was very excited. බලමු අපේ මේ boat ride එක experience එක කොහොම වෙයිද කියලා. මාත් එක්ක මේ ට්‍රිප් එකට ඉන්නවා යාළුවොත් දෙන්නෙක්. So අපි බලමු කවුද මගේ travel partners කියලා. Say hi to my vlog. Sanu and Savi තමයි මගේ travel partners මේ ට්‍රිප් එකට. ඉතින් දැන් අපි මෙහෙම hina වෙලා ගියාට අපස්සට අපි නෙමෙයි මම මෙතනින් ආවේ hina වෙලා නෙමෙයි. ඇයි කියලා පස්සේ කියන්න. ඉතින් දැන් අපි බෝට් එකට එන්න වෙච්ච ගමන් we had a nice welcome. That was so sweet of them. ඊට පස්සේ ඒගොල්ලෝ අපේ ID numbers, contact numbers, ඒ informations ඔක්කොම ලියාගත්තා. ඊට පස්සේ අපි ඉතින් ගියපු ගමන් ටක් ගාලා මේ කරේ සීට් එකට පොර කාපු එක. මොකද ලස්සන කියන්නේ අයින තැනක් ගන්න එපා. ලස්සන review එක බලන්න. ඊට අපිට life jackets දුන්නා. And then we had a nice cup of coffee එකක් ඇත්තට මේ වෙලාවේ expect කරේ නෑ, but that was so good. ඉතින් එහෙම තමයි අපේ ride එක අපි start කරේ. සරපුරුද්දද මේ හමුවීමේ අඩුමේ හිමි නොවන බව දැනුණත් වෙන්වීමක් නොමැති සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ සමරු සයුරකි ආදරේ. Here comes the worst part. Ride එක පටන් ගනම් පැයක් විතර යනකොට මට තේරුණා වැඩි හරියන්නේ නැහැ. I'm not fit කියලා. අපිට ඒගොල්ලෝ මේ රයිඩ් එක පටන් ගන්න කලින් ඔය vomit tablets, shopping bags වගේ ඔය මේ seasick තියන අයට ඕන කරන දේවල් offer කරා. මං ගත්තේ නැහැ. මොකද මට කලින් එහෙම නැහැ. කොහොම හරි රයිඩ් එකෙන් බාගෙනත් වඩා වැඩි ප්‍රමාණයක් මම හිටියේ මෙන්න මෙහෙම. මුත් කෑවෙත් නැහැ, බිව්වෙත් නැහැ. නිදාගෙන වගේ තමයි ආවේ vomit කර කර. කොහොම හරි පැය 5කට විතර පස්සේ අපි ඔන්න ආවා. Finally I'm alive. අපිට එතනින් බ්‍රෙක්ෆාස්ට් එකම හම්බුණා. වෙරයිටි එකක් තිබුණා. එක shorties, fruits එහෙම. මම නම් දැක්කෙත් නෑ, මම කෑවෙත් නෑ. අසනිත් නැති වෙච්ච නිසා. කොහොම හරි I must mention ඒගොල්ලන්ගේ customer service එක හරිම friendly and ඒක superb. මට අසනීප වෙච්ච ළමයිට නෙමෙයි කට්ටියට එහෙම මේ හරියට කියා කරලා එහෙම කතා බහ කරලා friendly හරිම. අපිට ඇත්තටම මේ වේල් කෙනෙක් බලන්න හම්බුනේ නෑනේ. ඩොල්ෆින්ස්ලා විතරනේ හම්බුනේ. එක ෂාක් කෙනෙක් දැක්කා. මම දැක්කේ නෑ ඒක ඇත්තටම. සනුල රෙකෝඩ් කරපු එකකින් තමයි මම දැක්කේ. මේ අපි වේල් කෙනෙක් හොයාගෙන ගියා. ඉතින් ඒක ඉතින් අර luck by chance තමයි. ඉතින් සමහරක් වෙලාවට හම්බ වෙන්නේ නෑ. ඉතින් ඒක depends නේ. කොහොමද අපිට වේල් කෙනෙක් නම් බලන්න හම්බුන්නේ නෑ. Finally we arrived at the hotel. අපිට rooms ready කරලා දෙනකන් අපි හිතුවා lunch වලට යනවා කියලා. උදේට කාලා හිටියෙත් නැහැ ඉතින්. ඒ නිසා අපි restaurant එකට ආවා lunch වලට. ඊට පස්සේ අපි rooms වලට ගියා. room tour එකක් එම ලොකුවට කරේ නෑ. but shape එකේ clips වගේක් ගත්තා. අපිට තියෙනවා ලස්සන it's mostly like a little cottage. හරිම cozy vibe එකක් තියෙන එතන. මට ඔක්කොටම කලින් ඕනුනේ room එකේ ඉඳන් view එක කොහොමද කියලා බලන්න. ඒ නිසා මෙඩික ටක් ගාලා ගියා. අපිට ලස්සන ලොකු mirror එකක් තියෙනවා. This is me. හරිම spacious washroom එකක් තිබ්බා. and මේක triple room එකක්. ඒ නිසා අපිට 2 beds and a TV and
Here comes the best part. ලස්සන view එකක් තියෙනවා. මට view එක බලන්න තිබ්බ හදිස්සියට දොර අරගන්නත් බැරි වුණා. ඒත් එක්කම රූම් එකටම ෆේස් කරලා ලස්සනට මුහුද පේනවා. මෙන්න මෙයා ඉන්නේ අපේ රූම් එකට එහා පැත්තේ රූම් එකේ. ඒ නිසා ඕන ලාවක ටක් ගාලා හම්බෙන්න යන්න ලේසි. අපි මේ දැන් කල්පනා කරන්නේ දැන් පූල් යනවද එහෙම නැත්නම් රෑට යනවද කියලා. දැන් තිබෙ මහන්සියට ඇත්තටම පූල් යන්න එහෙම මූඩ් එකක් තිබුණේ නැහැ. නිසා හවස් වෙලා යන් කියලා ඉඳලා අපි පොඩ්ඩක් ෆ්‍රෙෂන් අප් වෙලා එහෙට මෙහෙට වෙවි ඉන්නකොට පටන් ගත්තා හොඳ වැස්සක්. ඒ නිසා අපිට පූල් සෙෂන් එක මිස් වුණා. ඒ වෙලාවේ පටන් ගත්ත වැස්ස රෑ 7 මාර වෙනකම් විතර එක දිගට වැස්සක් උනුත් ගගහා අපි ඉතින් එළියට යන්නත් ඉඩ නැති නිසා නිදාගත්තා. What else to do? අපිට තියෙන පොඩි බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක් ප්ලස් ඩිනර්. ඒක අපිට හවස සෙෂන් එක මිස් වුණානේ පූල් සෙෂන් එක. මේබි ඒක උදේට කරයි. So මම නිකන් කම්ෆර්ටබල් ටී-ෂර්ට් එකක් අරගත්තා. යම් ඉතින් තාම වහිනවා. අපි යනකොට මේ ඩබල ඇවිල්ලත් එක්ක. ඉතින් අපි ඔක්කොටම කලින් බර්ත්ඩේ සෝං එක සිං කරලා කේක් කපලා කේක් කාලා ඊට පස්සේ තමයි පොඩියට සින්දුවක් කියලා පාටි එක පටන් ගත්තේ. මේ ක්ලිප්ස් දැන් බලද්දී මට මතක් වෙනවා එක quote එකක්. It says bestie too hard and ended up in her family trips too. That makes sense. අපේ සින්දු සෙෂන් එක ඉවරයි. අපි ඒක වෙන කට්ටියකට දීලා අපි ආව ඩිනර් ගන්න. මන් දන්නේ මට විතරද දන්නේ. කොහේ හරි ගියාම මට කන්න බෑ. ගෙදර ආවට පස්සේ මතක් වෙනවා අපරාධි කෑවේ නෑනේ කියලා මට ඊට පස්සේ මතක් වෙනවා. I don't know why. ගෙදර ඇවිල්ලා මේ වීඩියෝ ක්ලිප්ස් ආපහු බලද්දී I found this sweet video. වා කල්චර් එක දාත් එහෙම ටෙම්පෝ එක. කුමාරගාවට වගේ කාටවත් කුමාරගාව මෙයා හදාගෙන මේ වොයිස් එක අපරාධ දාගෙන ගන්න එපා. අනේ that was a sweet compliment. මං ඇත්තටම දැක්කෙත් නැහැ ඒක සනු වීඩියෝ වල කියලා මං පස්සේ ගෑලරි කරනකොට දැක්කේ ඒක. That's a sweet memory. Okay, then now it's at about 11:30 and we are going to sleep. I'll meet you guys in the morning. Sleep a lot. boy. Nee. මේ වගේ වෙලාවට තමයි අපි ඊයේ බෝට් රයිඩ් එක යද්දී නම් වැස්සේ නැහැනේ. හැබැයි අද හොඳටම වහිනවා. ඒ නිසා මම හිතන්නේ අද බෝට් රයිඩ් එක යන කට්ටියට පොඩ්ඩක් බාධක සහිත ගමනක් තමයි තියෙන්නේ. ඒක ගැන තමයි මමයි අම්මී දැන් කතා කරගෙන ඉන්නේ. Let's go make the morning tea. Come up to me, tell you I'm sorry. Don't know how lovely you are. අපි දෙන්න twins ලා වගේ. Ooh, that's nice. This is Ramu being Ramu. දැන් තමයි පොඩ්ඩක් ෆන්ක්ෂන් වෙන්නේ උදේ පාන්දර. දැන් ඉතින් අපි අර ඊයේ කතා වුණා උදේම නැගිටලා අපි ලෑස්ති වෙලා යමු පොඩ්ඩක් එළිය ඇවිදින්න view එක බලන්න beach එක පැත්තේ එහෙම කියලා. මට ඉතින් පොඩ්ඩක් පරක් වුණා යන්න. අපිට අගලා ලෑස්ති වෙලා අපි බලමු අද දවසේ මොනවද plans කියලා. ඔන්න. එසින්දෝෂෝ මේ අහසට මොනවට මොකද්ද උනත් ලෝකෙට කවුරු උනත් උඹ මතක සුමානයයි
Normally down south පැත්තේ යනකොට I have this urge to wear a skirt and blouse or a frock. So this time I went with a skirt and blouse. සනු ඒ ඇස්සේ කෝල් දෙනවා මට මම්මී දැන් අයිලයිනර් එක අඳින ඇස්සේ කෝල් දෙනවා එන්නේ නැද්ද කියලා. එයා වෙන්දට මේ පරක්කු වෙනවා. අද කලින් ක්ලාස් ඉවරලා මෙතන ටක් ගාලා යන අර ඇස් කවදාවත් නැතුව එයා ඉක්මනට ක්ලාස් දෙනවා. කතා කරා මෙයා කියනවා මම YouTube එකට කතා කරේ නෑ කියලා. හලු අරයිනේ. I'm still new to this. මම හිතන්නේ මෙහෙන් එවි වැඩි. අද මං හිතන්නේ ඔක්කොම දේවල් වෙන්නේ අනිත් පැත්තට. පරක්කු වෙලා නැගිටින කට්ටිය වෙලසනින් නැගිටලා වෙලසනින් නැගිටින කට්ටිය තාම නිදී. කලින් එනවා කිව්ව එක්කෙනා තාම නැහැ. අපි සවිට මේ කෝල් කරනවා ඒ ඇස්සේ මෙයා ඩාන්ස් එකක් දාලා ඒක කවුද එක්කෙනෙක් දැකලා. ඒක තමයි ඔය හිනාවේ වෙන්නේ. In case you already didn't know, I am a beach person. I'm a huge beach lover. මං හරි ආසයි මුහුදට. මුහුද ලස්සනයි. ආපහු නවතින තැනක් හොයාගන්න වෙනවා. මේ ඉන්නේ අපි ඊයේ ගියා වගේ අද රයිඩ්ස් යන කට්ටිය. අපි ඒගොල්ලන්ට බායි කිව්වා. අරවත් වෙන්න. මට අමතක වුණානේ කියන්න අපි මේ ඉන්නේ ලස්සන තැන මොකද්ද කියලා. අපි ඉන්නේ හොටෙල් මාලිමා. මේක හරිම ලස්සන හොටෙල් එකක්. තුන් පැත්තකින්ම මුහුද පේන්නේ. It's a nice place. කඳුලක මුවා වෙලා සුසුමක පා කරලා තරුමල් කැකුළුනෙලා තුරුලට කන්න සිතා නිදි නැති කඳුළු සලා It's 9 o'clock and we are having breakfast. අර ඊයේ අපි බෝට් රයිඩ් එක ගිහලා එනකොට අපි දැක්කේ පීකොක් කෙනෙක්. අන්න එයාද කොහෙද මෙතනටත් ඇවිල්ලා යා. උදේ ඉඳන් මෙතන හිටියේ. අපි check out වෙන time එකත් ලඟ වෙලා තිබුණේ. But we didn't want to miss a chance to take a quick dip. So here we are. Come up to me, you tell you I'm sorry. Don't know how lovely you are. I had to find you. කරමු කියන්න. අයියෝ බැස නැති. මට ජල වීදිකාව තියෙනවා. ජල වීදිකාව. ජල වීදිකාව නිසා බැස නැහැ. මෙතන පොඩි කලබලයක් අපි චෙක් අවුට් වෙන ටයිම් එක පාස් වෙලා ඒ නිසා අපි මේ ඉක්මනට ලෑස්ති වෙනවා ටක් ගාලා මෙතනින් චෙක් අවුට් වෙන්න. කෙසෙල් ගහේ නෙළුම් නෙමෙයි කෙසෙල් තමයි. හරි හරි ඒ වගේ. කෙසෙල් જાතිය මොනවද? ඔය රටක් ඉස්සරහ විහිළුවට ලක් වෙන්න එක. ඒක නෙමෙයි. මං කිව්වේ වගේ කිය. When
could just be friends. I would rather die than let you go. Juliet or Romeo, how I heard you say fall in love until I found her. I said I would never fall unless it's you I fall into. I was lost within the darkness, but then I found her. I found you. අපි ලන්ච් අරන් ඔක්කොම ඉවරනකොට වෙලාව 4ට විතර ඇති. ටිකක් හවස් වුණා. and මේක අහලා බලන්නකෝ. අර බටේ දැන් වලේ ඉඳන් බටේ තියෙනවනේ. ඒ බටේ සම්පූර්ණයෙන් ගෙම්බෝ පිළිගන්න. ඕකේ ගෙම්බෝ කිව්වා. ඕකේ ගෙම්බෝ. මම දැන් මොකද මම මොනවා හරි කරන් යන්න ඕනේ. So that's how we spent 2 days in Mirissa. So we had a really great time. ඔය ටික තමයි ඉතින් උනේ. Thank you so much for watching my vlog and I'll see you guys in a new video. Bye.